ඒ ඇසූ සියල්ලෝ එඩේරම් පැවසු සියල්ල ගැන මවීත වූහ. එහෙත් මරියතුමී ඒකී සියල්ල සිත්ති නිදාන් කොට ඒවා මෙනෙහි කළාය. අලුත් අවුරුද්දක පටන් වෙන්න සමග සුබ උදෑසනක් වන අතර පරිශුද්ධ දේවාත්මයන්ගේ මංගල්‍ය අද සමරනවා. අම්මා කෙනෙකුට දරුවන්ගේ සතුට සහ අසරණකම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දේවම්මා ජේසු පුතා ඉපදුනාට පස්සේ ඔහුගේ සෑම අවශ්‍යතා දේවල් ගැන දැන හිටියා. ඒ මව සහ දරුවාගේ සම්බන්ධතා ආදර්ශයක් පෙන්නුවා දේවම්මගේ චරිතේ. ඒ නිසා අද දේවම්මා වීම මංගල්‍ය සමරනවා. ඒ මනුෂ්‍යත්වයේ සහ දේවත්වයේ ප්‍රකාශ කරයි. මොකද ඇය හැදූ වැඩුවේ දේව මනුෂ්‍යා පුත්‍රයා වුණු ජේසුවයි. දේවම්මා වන මරියතුමී සෑම ප්‍රශ්නයකදීම දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දුන්නා. ඇය තම දරුවා මනුෂ්‍යයාගේ පාප ගැලීම උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව පුද කළා. අද සමාජයේ අපි දේවම්මගේ ආදර්ශ හිතට ගමු. සමහර වෙලාවට අපිට ආර්ථික ප්‍රශ්න, පෞල් ප්‍රශ්න සහ වෙනත් ප්‍රශ්න එද්දී දෙවියන් වහන්සේ කෝ කියලා අහනවා. ඒ දෙවියන් වහන්සේ අපේ සියලු ප්‍රශ්න දන්නවා. ඒවා දෙන්නේ අපි අනිත් අයගේ දුක තේරුම් ගැනීමට. අපි දෙවියන් වහන්සේට අවලාද නොකියා දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදුවන්න කියලා බල්ලා දේවම්මා වගේ ප්‍රශ්නවලදී දරාගෙන සහ ස්තුති කර දේව කැමැත්තට ඉඩ දෙන්න. අද පළවෙනි සහ දෙවන දේව ප්‍රකාශය තුලින් දෙවියන් වහන්සේ අපට දයාව හා කරුණාව පෙන්වනවා. අපි ඒ ප්‍රතිප්‍රේමය ලෙස දෙවියන් වහන්සේව විශ්වාස කළ යුතුයි. ජේසුගේ උපත මගින් ඒ පෙන්눔 කරනවා අපට දේව දරුකම අපට දීමට වෙරදරනවා. එනම් අපට අයිතිය දෙනවා අබ්බා පියාණන් ලෙස කියන්න. අපි දෙවියන් වහන්සේට ආදරය කරනවා නම් විශ්වාස කරනවා නම් තම සිත සාමේසා දේව ආශිර්වාද ලැබෙන බව දෙවියන් වහන්සේ කියනවා. ඔබට දේව ආශිර්වාද සුබ අලුත් අවුරුද්දක් වේවා.